නුරාවෙන තුමානේ සිනාසේ තවලම්පේ පිමින්දම් ගතමී ගිම්හානේ තුහීනගේනා උපෙන්නානි වෙමී සදා ඉතින් මේ මගේ අවුරුදු 24. ජීවිතයේ විශේෂ දවස් වලින් මම ආසම දවසක් තමයි මගේ උපන්දිනය කියලා කියන්නේ. ඉතින් 24 වෙනි මගේ මේ පාර උපන්දිනේ ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි දැන් මම ලෑස්ති වෙන්නේ. අපි හැමෝටම තියෙනවා අවුරුද්දෙන් අවුරුද්දට අචීව් කරගන්න ඕන ලස්සන ඩ්‍රීම්ස්. ඉතින් මටත් ඒ වගේම තියෙනවා. මගේ මේ අවුරුද්දේ ලොකුම ඩ්‍රීම් එක උනේ මගේම කියලා ෂොප් එකක් දාන එක. ඉතින් මම ඒක කළා. ඒ වගේම මේ අවුරුද්දේ මට ළඟා කරගන්න තව අචීව්මන්ට් ගොඩක් තියෙනවා. ඒවත් මම අනිවාර්යයෙන් කරගන්නවා කියන අදිෂ්ඨානේ මේ උපන්දිනයත් මම හරි ආසාවෙන් ගත කරනවා. මේ පාර උපන්දිනේ මගේ පළවෙනි විශ් එක මට අරගෙන ආවේ මගේ හම්බෙන යාළුවා. ඉතින් මට හරි සතුටුයි. මම ඒ වෙලාවේ නම් හොඳට නිදාගෙන හිටියේ. හැබැයි ඉතින් මට ඒක කියාගන්න බැරි සතුටක්. එයාට මම මතක් කරා මේ වගේ රැඳෙන්න මගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් අරගෙන එන්න තරම් එයාගේ ජීවිතේ මම වටින කෙනෙක් කියලා මගේ ජීවිතයේ හොඳම යාළුවා කියන තැන හැමදාම හිටියේ ඔයා. ඉතින් මම ආදරෙන් මතක් කරනවා ඔයාවත්. ඉතින් මේ වෙලාවේ මට සර්ප්‍රයිස් එක මොකක්ද කියලා හිතන්න බැහැ. මොකද මම උදේ ඉඳන් මහන්සිලා නිදාගෙන හිටපු හොඳම ටයිම් එක තමයි මේ. ඉතින් ඇත්තටම අවුරුදු 24ට නම් මට අමතක වෙන්නේ නැහැ මේ විදියට සර්ප්‍රයිස් වෙලා මානම් විදියට සතුටු වුණා. ඉතින් දැන් උදේම ලෑස්ති වෙලා යන්න හදන්නේ පන්සලට. පන්සලට ගිහිල්ලා ඉවරලා තව කරන්න ලොකු වැඩක් තියෙනවා අද දවසේ. ඉතින් ඔයාලටත් ඉන්නවද මේ වගේ නෑවම චුට්ටක් හරි කොණ්ඩෙට එත වුණාම එයාම බැන බැන කොණ්ඩෙ පිහිදන කෙනෙක්. මටත් ඉන්නවා එහෙම එක්කෙනෙක්. පන්සලට ගිහිල්ලා වැඳලා ඊළඟට හදන්නේ කරන්න තියෙන ලොකුම රාජකාරිය කරන්න අද දවසේ. මේ ඉතින් අවුරුදු 3ක් තිස්සේ මං හරි ආසාවෙන් මගේම සල්ලි වලින් කරන චුටි දානමය පින්කමක්. මේ පාර නම් කෑම ගෙදර ඉවර නැහැ වෙනම ඕඩර් කරා. ඉතින් අපි දැන් යන්න හදන්නේ මේ ටික බෙදන්න. චූටිම චූටි යාළුවෝ ගොඩකට. ඉතින් මගේ උපන්දිනේට මෙයාලත් එක්ක පොඩි වෙලාවක් හරි වෙන් කරලා ගන්න එක මට මාරම සතුටක් හිතට. ඉතින් දැන් මගේ ජීවිතේ වෘත්තිය වෙලා තියෙන සර්ප්‍රයිස් ඩේ. ඒ කියන්නේ කාලෙම හරි සතුටු කරන එක. ඉතින් අවුරුදු 4ක් තිස්සේ මම හරි ආසාවෙන් කරන වෘත්තියක් තමයි ඒක. ඉතින් මේ අවුරුදු 9ක් තිස්සේ මම හරි ආදරෙන් සර්ප්‍රයිස් කරන මගේ ජීවිතේ කෙනෙක් ඉන්නවා. ඒ මගේ දැන් ආදරණීය හස්බන්ඩ් කියලා කිව්වේ අවුරුදු 9කට කලින් මගේ හොඳම යාළුවා. ආදරවන්තයා. දැන් තමයි මගේ හස්බන්ඩ් වුණේ. ඒ නිසා මගේ සර්ප්‍රයිස් එක හිතාගන්න බැරි විදිහට හරිම ආදරණීය විදිහට මට දුන්නා. හරිම සතුටුයි මේ වගේ ආදරණීය කෙනෙක් මට හම්බ වීම ගැන ඇත්තටම. ඒ වගේම මගේ ආදරණීය පවුල, ඒ වගේම මගේ හොඳම යාළුවා, ඒ වගේම ආදරෙන් මතක් කරන මේ හැමදෙනාම මම මෙතනට ගෙන්නුවේ මගේ හොඳම යාළුවාගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ කොන්සර්ට් එකක් තියෙනවා කියලා. ඒක බලන්න හැමෝම ප්ලෑන් කරලා මට ලස්සන සර්ප්‍රයිස් එකක් දුන්නා. ඉතින් ආදරේ හැමෝටම.
මනහාරි නුරාවේන තුමානේ සිනාසේ තවලම්බේ පිමින්දම් ගොතමි ගිම්හානේ තුහි ආදරෙන් අද දවසේ මට විශ් කරපු හැමෝටම ඉතින් 24 වෙනි අවුරුද්දත් හරි ලස්සනට ගෙවිලා ගියා. ඉතින් ආදරෙන් මේ වීඩියෝ එක බලපු ඔයාලට thank you so much.